අපි කාන්තාවන්ට සාමාන්‍යයෙන් කියන්නේ අවුරුදු 20ට වැඩි කාන්තාවන්ට සෑම කාන්තාවකටම මාසයකට සැරයක් තමන්ගේ ස්වයං පියවරු පරීක්ෂාවක් කරගන්න. ඒ කියන්නේ පියවුරේ හැමතැනම අපිට අල්ලලා බලන්න පුළුවන් මොකක් හරි වෙනසක් තියනවාද, ගැටිත්තක් තියනවාද, තනපුඩු වලින් ශ්‍රාවයක් එනවාද, ඒ වගේම කිහිල්ල ප්‍රදේශයේ ගැටිති තියනවාද කියලා. සාමාන්‍යයෙන් අපි කියනවා සෑම කාන්තාවකටම තමන්ගේ මාස ශුද්ධිය හරියාකාරව සිදු වෙනවා නම් ඒ ශුද්ධියෙන් 5 වෙනි දවසත් 10 වෙනි දවසත් අතර කරන්න කියලා. මොකද පියවරු වල තියෙන ග්‍රන්ථි වල ප්‍රමාණය හෝමෝන වල වෙනස්කම් එක්ක චක්‍රය ඇතුළතදී වෙනස් වෙන්න පුළුවන්. ඒකට අපි ඕන දවසට කරොත් එimhe අපි ඒක දන්නේ සාමාන්‍ය තත්ත්වයක්ද අසාමාන්‍ය තත්ත්වයක්ද කියලා. ඒකට සමහර වෙලාවට ඒ අක්‍රමවත් මාශුද්ධියක් තියෙන කාන්තාවන් ඉන්නවා. ඒ වගේම සමහරලාට මාශුද්ධිය වෙන්නේ නැති. එක්කෝ ගර්භාෂයේ ශල්‍ය කර්මයක් වගේ ඉවත් කළා. එහෙම නැත්නම් ගර්භණී අවස්ථාවක එහෙම නැත්නම් ආර්ථව හරණය වෙලා. ඒතර ඒගොල්ලන්ට පුළුවන් කැලෙන්ඩරේ යම්කිසි එක් දිනකදී කැලෙන්ඩරේ පළවෙනිදා හරි පස්වෙනිදා හරි මතක හිටින දවසකදී එතකොට කවදාත් මේ මාසෙට අමතක වෙන්නේ නැහැ. තමන්ගේ ස්වයං පියවර පරීක්ෂාවක් කරගන්න. කළා යම්කිසි වෙනසක් තියෙනවා වෛද්‍යවරයෙක් වෙත යොමු වෙන්න පුළුවන්. සමහර වෙලාවට අපේ සමාජයේ තියෙන මොනවා හරි වෙනසක් තිබුණත් ඒක ඒ වෙනසක් තියනවාද කියලා බලන්න වෙලාවක් නැහැ අම්මලාට. එහෙම නැත්නම් මොනවා හරි වෙනසක් තිබුණත් අම්මලා හිතනවා නෑ මම ලබන සතියේ එක කරනවා මේ සතියේ දුවගේ එක්සෑම් එක නිසා ක්ලාස් කට් කරන්න හොඳ නැහැ කියලා. ඒතර ඒ වගේ විවිධ හේතුන් මත කල් දදා ඉන්නවා. ඉතින් ඒ වගේ අය තමයි සමහරවිට අපිට හම්බෙන්නේ ගොඩක් වෙලාවට අර උඩුදුව පිළිකා තත්ත්වයක් එක්ක එන්නේ. එක අවස්ථා තියෙනවා. ඒ කියන්නේ අපි ස්ටේජස් කියලා කියන්නේ ස්ටේජ් 1 කියලා කියන්නේ ගොඩක් වෙලාවට ඒ අදාළ ස්ථානයේම විතරයි තියෙන්නේ. ස්ටේජ් 2 කියන්නේ ඊට වැඩිය පොඩ්ඩක් එහාට ගිහිල්ලා තියෙනවා. ඒකට ස්ටේජ් 3 4 කියන්නේ ගොඩක් වෙලාවට අවට කුද්දැටි වලට එහෙම නැත්නම් ස්ටේජ් 4 කියන්නේ තවත් අවයව වලට පැතිරිලා. ඒතකොට අර මුල් අවස්ථාවේ අපිට මේගොල්ල එනවා නම් අපිට බොහෝ අවස්ථාවලදී නිට්ටාවට සුව කරන්න පුළුවන්.